Welcome back to another vlog. අද අපි මේ යන්නේ කෑම try කරන්න. දැන් මේ දවස්වල food review කරන videos අපිට හැමතැනම බලන්න පුළුවන් නේ. ඒ නිසා මට හිතුණා ඔයාලත් එක්ක වෙනස්ම දෙයක් කතා කරන්න. මොකද අද අපි යන මේ restaurant එක customer කෙනෙක්ට මතක හිටින experience එකක් හදන තැන. ඉතින් මම අද කතා කරන ඔයාලත් එක්ක මේ විදියට කස්ටමර් කෙනෙක්ට මතක හිටින එක්ස්පීරියන්ස් එකක් හදන්න යාලා මොනවද කරලා තියෙන්නේ කියලා. මම මේ රෙස්ටොරන්ට් එක ගැන කතා කරන්න ඕනේ කියලා විශේෂම හිතුව කාරණාවක් තමයි මේ රෙස්ටොරන්ට් එක මාකට් එකට එන්ටර් වෙන්න කලින් ගොඩක් දේවල් හිතලා තියනවා කියලා මට හිතුණා. මොකද යාලගේ concept එක ඊළඟට යාලා use කරලා තියෙන colors, යාලා use කරන technology ඇත්තටම මාර විදියට මේ ඕමන් කල්චර් එකට රිලේටඩ් වෙන්න විදිහට තමයි මේ රෙස්ටොරන්ට් එකේ හැමදේම හදලා තිබ්බේ. විශේෂයෙන්ම ඕමාන් වල ග්‍රිල් මීට්, බාබකියු, අවුට්ඩෝර් ෆුඩ් වගේ දේවල් මිනිසුන්ට ගොඩාක් හුරු පුරුදු දෙයක්. මෙයාලා හරි කැමති ෆැමිලි එකක් වශයෙන් හරි යාළුවෝ වශයෙන් හරි ඇවිල්ලා මේ විදියට ග්‍රිල් ෆුඩ් එන්ජොයි කරන්න. මේක යාලගේ කල්චර් එකේ ඕල්රෙඩි තියෙන දෙයක්. මේ අයිඩියා එකම අරගෙන යාළාගේම තමන්ගේම අයිඩෙන්ටිටි එකක් කරගෙන මේ රෙස්ටොරන්ට් එක ලස්සනට මේක එළියට දාලා තිබ්බා. දැන් අපි ඒක තමයි මේ බලන්න යන්නේ. අපිට මේ රෙස්ටොරන්ට් එක ආව ගමන්ම මේන් කලර් එක විදිහට කොළ පාට අපිට දකින්න පුළුවන්. මේ කලර් එක නිකන් ලස්සනට දාපු කලර් එකක් වගේ පේන්න පුළුවන්. හැබැයි ඕමාන් එකේ මේ කලර් එකට තියෙන කනෙක්ෂන් එක බැලුවම මේ choice එක තවත් ඉන්ටරෙස්ටිං වෙනවා. green කියන්නේ ඉස්ලාමික් කල්චර් එකත් එක්ක ගොඩාක් strongly connect වෙන කලර් එකක්. ඒ වගේම ඕමාන් එකේ nature එක, greenery එක, ඊළඟට local identity එක ඒකත් මේ කලර් එක naturally match වෙනවා. ඒකේ තවත් ක්ලෙවර් සයිඩ් එකක් තියෙනවා. අපි සාමාන්‍ය ෆාස්ට් ෆුඩ් බ්‍රෑන්ඩ්ස් කිව්වම හිතන්නේ රෙඩ්, yellow වගේ කලර්ස්. ඒ කලර්ස් වලින් ඇපටයිට් එක, එනර්ජි එක, ස්පීඩ් එක වගේම ෆීලිංස් ක්‍රියේට් කරනවා. හැබැයි මෙයාලා හැමෝගෙම වෙනස් වෙලා ග්‍රීන් කියන කලර් එක එකතු කරලා ඒකෙන් ෆ්‍රෙෂ්, නැචරල්, ක්ලීන් කියන ෆීලිං එක තමයි අපිට දැනෙන්න සලස්වන්නේ. ඒක නිසා බර්ගර් රෙස්ටොරන්ට් එකක් වුණත් ඇතුළට ආවම වෙනම අයිඩෙන්ටිටි එකක් අපිට ෆීල් වෙන්න ගන්නවා. ඊළඟට මට ඉන්ටරෙස්ටිං වුණේ මෙයාලගේ ෆුඩ් කන්සෙප්ට් එක. මෙතන තියෙන මෙනු එකේ හැම එකකම තියෙන එකම අයිඩියා එක. ඒ කියන්නේ බාබකියු. බර්ගර් එකක් ගත්තොත් බාබකියු. බර්ගර් පැටි එක ගත්තත් ග්‍රිල් කරලා එහෙම තියෙන්නේ. ඒ වගේම මීට් එකක් ගත්තත් ඒකත් බාබකියු. මේක දැක්කම අපිට තේරෙනවා මෙයාලා නිකන් මෙනු එකක් පුරවන්න දාපු තීම් එකක් නෙමෙයි කියලා. මොකද ගල්ෆ් රීජන් එකේ විශේෂයෙන්ම ඕමාන් වල ග්‍රිල් මීට් කියන්නේ එයාලගේ ප්‍රධානම ආහාරය. උදාහරණයක් විදියට ෂුවාමි ෂේක් කියන්නේ මෙයාලගේ ට්‍රැඩිෂනල් ග්‍රිල් මීට් ඩිෂස් එකක්. ඒ නිසා මෙයාලට ග්‍රිල් ෆ්ලේවර් එක කියන්නේ ගොඩාක් හුරු පුරුදු රසක්. මෙයාලා යූස් කරලා තියෙන ට්‍රික් එක තමයි මිනිස්සු දැනටමත් ආස කරන ෆ්ලේවර් එකක් අරගෙන ඒක මොඩර්න් බර්ගර් එකක කන්සෙප්ට් එකක් ඇතුළට දාලා තියෙනවා. ඒ නිසා මේ රෙස්ටොරන්ට් එකට කන්නේ නායට එයාලගේ කල්චර් එක ඇතුළෙම අලුත් ෆීලින් එකක් එයාලට දැනෙන්න මේ රෙස්ටොරන්ට් එක හොඳට සලස්සලා තියෙනවා. මට මේ ප්ලේස් එකේ මම ආසම වුණ පාර්ට් එක තමයි මෙන්න මේ පුංචි ඩිවයිස් එක. අපි කවුන්ටර් එකෙන් ෆුඩ් එක ඕඩර් කරපු ගමන්ම අපිට මෙන්න මේ පුංචි රිමෝට් එක දෙනවා. මේක අරගෙන අපිට ටේබල් එකේ රිලැක්ස් එකේ ඉඳගෙන ඉන්න තියෙනවා. කෑම එක රෙඩි වුණාම මේකෙන් චුටි ලයිට් එකක් එක්ක පොඩි බීප් සද්දයක් එනවා. ඒ කියන්නේ කෑම එක රෙඩි, කවුන්ටර් එකෙන් අපිට පික් කරගන්න පුළුවන් කියන සංඥාව. මේක පොඩි දෙයක් වගේ පෙනුනට මේ වගේ චූටි ඩීටේල්ස් තමයි රෙස්ටොරන්ට් එකේ එක්ස්පීරියන්ස් එක කම්ප්ලීට්ලි වෙනස් කරන්නේ. මොකද අපි කෑම එක ඕඩර් එක දුන්නට පස්සේ අපිට ටිකක් රෂ් වෙනවා. කොයි වෙලේද පික් කරගන්න ඕනේ, නැත්නම් අපි එතන හිටගෙන ඉන්න ඕනේ, නැත්නම් අපි ඉඳගෙන හිටියත් ඒ දිහා බලාගෙන ඉන්න ඕනේ, නැත්නම් ටීවී එකක වගේ නම්බර් එක තියෙනවා නම් අපි හැම බලන්න ඕනේ. ඊට වඩා මට හිතෙනවා මේ කන්සෙප්ට් එක ගොඩක් හොඳයි. අපිට රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. අපි දන්නවා අපේ
ටයිම් එක මොකක්ද කියලා කස්ටමර්ගේ පැත්තෙන් මාර විදියට හිතලා තියෙනවා කියලා අපිට මේ වගේ දේවල් වලින් හොඳටම දැනුණා. ඇත්තටම මේ රෙස්ටොරන්ට් එකෙන් අපි එළියට යන්නේ කෑම එකක් නිකම්ම කාලා විතරක් නෙමෙයි. හොඳ එක්ස්පීරියන්ස් එකකුත් අරගෙන. ඒ වගේම තවත් මෙතන ලස්සන දෙයක් මට පේනවා. මෙයාලා කම්ප්ලීට්ලි ට්‍රැඩිෂනල් වෙන්න try කරලා නැහැ. ඒ වගේම කම්ප්ලීට්ලි වෙස්ටර්න් වෙන්න try කරලත් නැහැ. මොඩර්න් රෙස්ටොරන්ට් කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ බර්ගර්, self pickup, technology මේ හැමදේම එක ඕමානි කල්චර් එකට ෆැමිලිය, කලර්ස්, ෆ්ලේවර්ස් ආ ෆීලිංස් එකතු කරලා තමයි මේ රෙස්ටොරන්ට් එක හදලා තියෙන්නේ. ඔන්න දැන් මං දෙන්න යන්නේ මගේ රිවිව් එක. මට කියන්න තියෙන්නේ ග්ලෝබල් අයිඩියා එකක් අරගෙන ඕමානි සෝල් එකක් එක්ක මික්ස් කරලා කස්ටමර්ට මතක හිටින එක්ස්පීරියන්ස් එකක් හදලා තියෙන තැනක් කියලා තමයි මට මේ බාබකියු හට් එක දැනෙන්නේ. එහෙනම් මන් දැන් යන්න. මතක ඇතුව ඔයාලා මොකක්ද හිතෙන්නේ කියලාත් කමෙන්ට් එකක් දාලා තියන්න.